Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇත කියලා මම හිතනවා. ඉතින් ඔන්න කිව්වා වගේම අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම රුවී subscribe කරලා එකතු වෙන්න. දැන් නම් දවල් 12ට විතර ඇති වෙලාව නම් අද අපිට උදේ ඉඳලම වැස්ස දැන් තමයි ටිකක් පායලා තියෙන්නේ. ඒ හින්දා දැන් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම පාවිච්චි කරන ඒ කියන්නේ මමම ගෙදර අදාගෙන යූස් කරන අයි මාස්ක් එකක් ගැන. ඉතින් ඔයාලටත් පුළුවන් ඒක try කරලා බලන්න. ඇත්තටම result එකක් තියෙනවා. ඉතින් try කරලා බලලා comment එකක් දාන්න. එහෙනම් අපි යමු මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මං අද උදේම නෑවා ඉතින් කොන්්ඩ වෙල්ලත් නෑ තාම කොමයි කොන්්ඩ ගෙටගාගෙන ඉතින් අයි මාස්ක කන්නදාන ඒකින්ද කොන්්ඩ සම්පරණම ගෙටගාගෙන ලෑස්තුවෙන හද අරි ඔයලට මත්තක ඇති මං කිව්වා ඔයාලා පිපිඤ්ඥවල කපල ඉවත් කරන මෙන්න මේ කොටස් ටික විසික් කරන්න එපා කියලා හරිද ෆිජ්ජකේ දාලා දැම්මම් මේක දවස් දෙකක් විතර ෆිජ්ජකේ දාලා තිබ්බා ඔදටම කෝල් වෙලා තිහෙන්නේ ඉතින් මේකෙන් තමයි අදමං ඔයාලට අයිමාස්ක එකක් අදන්න කියලා දෙන්නේ මම එකම අයිමාස්ක එක යස් කරන කෙනෙක් නෙමෙයි මම සාමාන්‍යෙන් බොක්ස එක තියෙන එකත් යස් කරනවා ඒ වගේ තම ම මේ වගේ ගෙදර අදාගෙන පාවිච්චි කරනවා හරිද ඉතින් ඔයාලට මේ වගේ ඒ පිපිඤ්ඤ කෑලිවලට කෝපි පොඩි ටිකක් එකතු කරලා ඔදට මික්ස් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයා එකට එකතු කරගන්න ඕනේ ඔලිව් ඔයිල් ඔයා ගාව ඔලිව් ඔයිල් නැත්නම් මී පැණි හරි එකතු කරගන්න එකතු කරලා ඔදට මේක අර චොප්ප වෙනකම්ම මේ චොර කරගන්න තමයි තියෙන්නේ හරිද ඉති මේ තියන්නේ මං ඔදරම චොප්ප වෙනකම්ම මේ අදාගෙන තියෙන්නේ ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඒව තියෙනවන ගොඩක් ලේසි ඒම නැත්තම් ඔයාලට මේ එකක් ගන්න වෙනවා නැත්තම් මේ විදිහ ඇඩේට කපාගන්න වෙනවා ඒකට පිෂූද කියන්නේ අනේ මං ඒකටක නම දන්න හරිද කොමරි මම මේක ෂෙයින් එකෙන් ඕඩ කරලා ගත්තේ මම ගෙදර අදලා අයිමාක්ස් යස් කරන නිසා ඉතින් ඔයාලට මේකක් ඕඩර් කරලා ගත්තොත් මේ ලේසියි ලොකු ගාණක් වෙන්නේ නෑ මම හිතන්නේ ඩොලර් එකක් වගේ වුණේ ඒ කියන්නේ 200 300 ගාණක් වගේ තමයි වෙන්නේ ඉතින් මේකෙන් කෑලි දෙකක් අරගෙන අර මේ අපි චොප් කරගත්ත එකට මේක දාලා ඉවර වෙලා ඔදට මේ ඒක කලවම් කරලා ඉවර වෙලා පැය භාගයක් විතර තියන්න ඕන හරිද එතකොට මේ පෑඩ්ස් දෙකට ඔදට මේ අර අපි අදාගත්ත පේස්ට් එක ඇබ්සෝබ් වෙනවා ඇබ්සෝබ් වුණාට පස්සේ තමයි අපි අයි මාස්ක් එක යූස් කරන්න ඕනේ. ඉතින් මේ විදියට පෑඩ්ස් දෙකම ඔයාගේ අණ්ඩායි එකේ තියාගෙන පැය භාගයක් විතර ඉඳලා ඔයාට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමති නම් ටෝන පෑඩ්ස් යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම අයිස් කැටයකින් ඇස් වටේ රබ් කරන්න. ඊට අමතරව ඔයා මොකක් හරි අයි ක්‍රීම් එකක් යූස් කරනවා නම් ඒක මේ වෙලාවේ යූස් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.